අවවාදයයි මේ වීඩියෝ එකේ තිගැස්සෙන බියජනක සිද්ධීන් අන්තර්ගත වෙනවා කියලා මතක තබා ගන්න. ලංකාවේ ප්‍රොජෙක්ට් D2O කියන ගමෙන් ආගන්තුක ඊමේල් වගේක් අපිට හම්බ වුණා. මුලදි මම මේක වැඩිය ගණන් ගත්තේ නැහැ. නමුත් එක දිගටම මේ ප්‍රදේශයෙන් ආපු ඊමේල් වගේම විස්තර හේතුවෙන් මම මේකට අවධානය යොමු කරන්න තීරණය කරා. මම ඉන්ටර්නෙට් එකේ මේ ප්‍රොජෙක්ට් D2O කියන ගම ගැන ටිකක් හොයලා බැලුවා. මට හම්බ වුණ විස්තරවල හැටියට මේ ගමට ඉර පායන්නේ පැය 7ක් විතරයි. දවසෙන් අනිත් පැය කීපයම අඳුර තියෙන ප්‍රදේශයක් කියලා මට හොයාගන්න පුළුවන් වුණා. මේකට හේතුව විදිහට දක්වලා තියෙන්නේ මේ ගම පිහිටලා තියෙන්නේ කඳු ගොඩක් මැද්දේ. ඒක හරියටම වලක් මැද තියෙන ගමක් වගේ. මේත් එක්කම මම තවත් මෙතන විස්තර හොයාගෙන ගියා. කියලා තිබුණු විදිහට මේ ගමේ ජීවත් වෙන්නේ පවුල් 55ක් විතරයි කියලයි. මේ හේතුව නිසා මේක ලංකාවේ තියෙන දුෂ්කරම ගම්මානයක් විදිහටයි හඳුන්වන්නේ. ප්‍රොජෙක්ට් D2O කියන ගමට යන ආගන්තුකයෝ කියන විදිහට මෙතන අමුතුම දේවල් වෙනවා කියලයි. රෑට නාදුරන ශබ්ද අහසෙන් ඇහෙන්න ගන්නවා කියලත් කියනවා. මේ ගමේ මිනිස්සු ගොම්මන් යාමේ පහුවෙනවත් එක්ක ගෙවල් අගුළු දාලා ගෙවල් ඇතුලේ හැංගිලා ඉන්නවා කියලත් මට එව්ව ඊමේල් එකේ වැඩි දුරටත් ටයිප් කරලා තිබ්බා. රෑට එළියට යන ගොඩාක් මිනිස්සු අතුරුදහන් වෙලා තියෙනවා කියලත් කියනවා. සමහරක් මිනිස්සු නාදුනන දේවල් දැකලා ඒවට බය වෙලා සිහිමුර්ජා වෙලා තියෙනවා කියලත් කියනවා. මේ හේතුව නිසා මේ ගමේ මිනිස්සු ගොම්මන් යාමේ පහුවෙද්දී ගෙවල් වලින් එළියට එන්නේ නැහැ කියලයි කියන්නේ. මේ ඊමේල් වල තව තිබ්බ කරුණක් තමයි ഘോഷාකාරී ශබ්ද ඇහෙන්න ගන්නවා කියන එක. මේ ගමේ මිනිස්සුන්ට තාක්ෂණය සම්බන්ධ කිසිම දැනුමක් නැහැ. මේ ගමේ වෙන දේවල් රහස් විදිහට හැංගිලා තියෙන්නේ ඒකයි. මේ ඊමේල් වල කියලා තිබ්බ විදිහට මේක එවන්නේ මේ ගමට හයිකින් කරන්න ගිය පුද්ගලයෙක් විසින්. එයා රාත්‍රී කාලයේදී මුහුණ දුන්න දේවල් කාටවත් පැහැදිලි කරන්න අමාරුයි කියලා ටයිප් කරලා තිබ්බා. එයා තවදුරටත් කියලා තිබ්බා මෙතන වෙනත් ජීවීන් කොට්ටාශයක් ජීවත් වෙනවා කියලා. සමහරක් විට පිටසක්වල සාක්ෂි මෙතන හොයාගන්න පුළුවන් වෙයි කියලා එයා ටයිප් කරලා තිබ්බා. මේ පුද්ගලයා ළඟ තිබ්බ කැලේක ස්ටැටික් කැමරා එකක් සෙටප් කරලා තිබ්බා. මේකේ සටහන් වුණ එක්තරා ඡායාරූපයක් මේ ඊමේල් පණිවිඩයත් එක්ක මට එවලා තිබ්බා. මේත් එක්කම මට මේක ගැන හොයන්න ලොකු කුතුහලයක් ආවා. ප්‍රොජෙක්ට් D2O ගමට යන පාරවල් හරිම දුෂ්කරයි. මේ ගමට ඉන්ටර්නෙට් පහසුකම් නැති තරම්. මම බොහොම අමාරුවෙන් මේ ගමට ගියා. නවතින්න මොටෙල් එකක්වත් මේ ගමේ තිබ්බේ නැහැ. මේ නිසා මට නවාතැන් පහසුකම් දුන්නේ ගමේම මල්ලි කෙනෙක්. D2O ගමේ මිනිස්සු හරිම සරලයි. එයාලා එදා වේලා හම්බ කරන් ජීවත් වෙන මිනිස්සු. පුළුවන් තරම් විස්තර එකතු කරගෙන මගේ වැඩේ පටන් ගන්න තීරණය කරා. සාමාන්‍ය වෙලාවට කලින් ඉර බැහැගෙන ගියා. ගොම්මන් යාමේ පහුවෙනවත් එක්ක මම එළියට බැස්සා. මම නවාතැන් ගත්ත තැන කට්ටිය මම මේ රෑ යන ගමනට ලොකු කැමැත්තක් දැක්කුවේ නැහැ. මම පයින්ම ඊමේල් එකේ විස්තර දාලා තිබ්බ කැලේ පැත්තට ගියා. මම එතනට යද්දී හොඳටම රෑ වුණා. මේ තියෙන්නේ මම ප්‍රොජෙක්ට් D2O ගමේ කරපු අද්භූතම vlog එක. හායි කසයි එකේ සෙට් එක. අද මම තවත් සෝලෝ ඉන්වෙස්ටිගේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ තැන ගැන තියෙන හරිම අමුතු කතාව මොකක්ද කියන එක මම වීඩියෝ එකේ මුලදී ඔයාලට කියනවා. ඉතින් ප්‍රොජෙක්ට් D2O කියන ගම ලංකාවේ ගොඩක් අස්වාභාවික සිද්ධීන් වෙනවා කියලා මිනිස්සු එක එක ඊමේල් මට එවන්න අරන් තිබ්බා. මේ තියෙන්නේ ඒරියා එක තමයි පොඩ්ඩක් මෙහාට එන්න ලොකු කට්ටක් කන්න වුණා. මොකද මේ පැත්ත හරිම දුෂ්කරයි. කොටින්ම කිව්වොත් මං අර මේ පැත්තේ මිනිස්සු කතා කරන විදිහේ ඉඳලා හරි වෙනස්. මේ පැත්තේ මිනිස්සු ගොඩක් ගෝවිතැන් කරලා ජීවත් වෙන මිනිස්සු ඉන්නේ. හරි අහිංසක මිනිස්සු ඉන්න පළාතක්. පුදුමේ කියන්නේ මිනිස්සු කියන විදිහට මේ පැත්තේ අමුතු විකෘති විච්ච සතෙක් හරි මොකෙක් හරි ඉන්නවා කියලා මිනිස්සු බය වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙයාලා මේ ගොම්මන් යාම පව වුණාම එළියට බහින්නේ නැහැ කියලා එක එක මිනිස්සු එක එක අමුතු කතා කියන්න අරන් තියෙනවා. ඉතින් මේත් එක්කම මට ලොකු ආසාවක් ආවා මේ ප්‍රොජෙක්ට් D2O කියන මේ ගමට ඇවිල්ලා බලන්න මෙහි ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා. ලොකු කට්ටක් ආවා මෙතෙන්ට එන්න. දැන් මේ හරියට තියෙන ටිකක් කැලෑව මේ හා පැත්තට යන්න ගෙවල් හරිම අඩුයි. අපිට ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න පුළුවන් වුණ විස්තරවල හැටියට ප්‍රොජෙක්ට් D2O කියන්නේ හරියටම පැය 7ක් විතර එළිය වැටෙන පළාතක් විතරයි. කියන්නේ පැය 7කට වැඩිය මෙයාලට එළිය වැටෙන්නේ නැහැ. මේ වටේම කඳු වලින් වට වෙලා තියෙන්නේ. කියන්නේ කඳු ගොඩක් මැද්දේ තමයි මේ ගම පිහිටලා තියෙන්නේ. අපි තව ටිකක් ඇතුළට ගිහිල්ලා බලමු. දැන් මේ කැලෑවේ මුල් හරිය මම තාම ඉන්නේ. මෙතනින් ඇතුළට යන්න ඕනේ. මේ මිනිස්සු කියන අමුතු සතා මොන වගේ කෙනෙක්ද? අපි පොඩ්ඩක් හොයලා බලමු ඒක ගැන. අපි ඇතුළට යමු. ගයිස්
මේ පාරත් මම තනියම යන්නේ. ඉතින් අපි ඔන් කරගමු අපේ UV ලයිට් එක නැතුව normal front light එකක්. එතකොට ඔයාලට මට මේ හැමදේම පෙන්වන්න පුළුවන්. ඉතින් අද මම ඇවිල්ලා තියෙන්නේ project D2O එකට. project D2O එක ගැන මේ මිනිස්සු හරිම අමුතු කතා කියන්න අරන් තිනවා මේ කැලේ සම්බන්ධව මේ ගම සම්බන්ධව විකෘති වෙච්ච සත්තු ඉන්නවා කියලා. ඒ කියන්නේ නාස්තික අවි හදන්න පාවිච්චි කරපු සමහරක් දේවල් මේ ගමට ගෙනල්ලා අතෑරලා දාලා තියෙනවා කියලා මිනිස්සු කියනවා. ඒක එක කටකතාවක් විතරයි. අපි මේ කැලේ ඇතුළට ගිහිල්ලා බලමු අපිට මොන වගේ දේවල්ද කැප්චර් කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඉතින් මම මෙහි හොටෙල් එකක් ගන්න බැරිුණු නිසා මෙහි එක්කෙනෙක්ගේ ගෙදරක නැවතිලා ඉඳලා තමයි මම මේ වැඩේට ආවේ. අපි යන් ඇතුළට. අර තියෙන්නේ දුරින් පේන්නේ පොට් එක. අපි යන් මෙහි ඇතුළටම ගිහිල්ලා පොඩ්ඩක් ඉන්වෙස්ටිගේට් කරලා බලමු මොන හරි දෙයක් කැප්චර් කරගන්න පුළුවන්ද කියලා. තාම කිසිම දෙයක් මට හම්බ වුණේ නැහැ. උස ගස් නම් තියෙනවා. කිසිම අමුතු දේවල් කැප්චර් වුණේ නැහැ. මිනිස්සු එනවා වගේනේ. කපලා දාලා හැම තියෙන සමහරක් ගස්නේ. සත්තු ඉඳීද කියලා බයයි. මේ ගස් එහෙම කපලා දාලා තියෙන. අනිවාර්යෙන් මිනිස්සු එන දවල් වරුවට ඉතින් පොල් එහෙම හිටින්න එනවා ඇති. රෑ වුණාට පස්සේනේ මිනිස්සු එළියට බහින්නේ නැහැ කියලා කියන්නේ. සද්ද ඇහෙනවනේ. දැන් මෙහෙම එකක් තියෙනවා. මේ ගමේ මිනිස්සු කියපු එක දෙයක් තමයි මේ රෑට ഘോഷාකාරී සද්ද ඇහෙනවා කියලා. කියන්නේ පැහැදිලි කරන්න අමාරු සාමාන්‍යයෙන් මිනිස්සෙක් නොවන කෙනෙක් ඇති කරන ഘോഷාකාරී සද්ද ඇහෙනවා කියලා කියනවා. මම කැලේ ටිකක් ඇතුළට ආවට පස්සේ මම නෝට් කරපු දෙයක් තමයි මේ ටිකක් දුරින් මැෂිනරි සවුන්ඩ් එකක් වගේ එකක් ඇහෙනවා. ඔයාලා පොඩ්ඩක් නෝට් එකෙන් අහන්නකො සද්දේ. ඔයාලට ඇහෙනවද ඒක? ඉන්න මම ෆ්‍රන්ට් කැම් එක දාගන්න. ගයිස් මට මේ අර නිකන් අමුතු ഘോഷාකාරී සවුන්ඩ් එකක් ඇහුණා කැලේ පැත්තෙන්. ආයෙත් ඇහුණා. ෆක්. අඩෝ පොඩ ඉන්න පොඩ්ඩක් ඉන්න මම ලයිට් එක ඔෆ් කරගන්නවා. ෆක්. ඔයාලට පේනවද? අඩේ මොකක්ද? පට්ටි එළියක් පේනවනේ. නෑ මම බයික් එකක්වත් නිකුත් ගෙනාවේ නෑ. D2O වල වනාන්තරයකින් නාදුරන ഘോഷාකාරී සද්ද ඇහෙන්න ගත්තා. කැලෑවල් වල සතෙක් මේවා කරනවා ඇති කියලායි හිතුවේ. ටික වෙලාවක් යද්දි මගේ පිටිපස්සෙන් නිල් පාට එළියක් පේන්න ගත්තා. ඒක හරියටම S2ක් වගේ. ඒක නිකම් මන් දිහා බලාගෙන ඉන්නව වගේ මට තේරුනේ. වෙලාවෙන් වෙලාවට ඒක නිවෙනවා. ආයෙත් පත්තු වෙනවා. මට ඊමේල් වල තිබ්බ මැසේජ් එක මතක් වුණා. මේත් එක්කම මට ලොකු බයක් වගේම සැකයක් ආවා. මම හිතුවේ මිනිස්සෙක් වෙන්න ඇති කියලායි. ඒත් මම වැරදි. මගේ මේ vlog එක නරක හීනයක් වෙන්න ගත්තේ මෙතනින් පස්සේ. නෑ මම බයික් එකක්වත් නිකුත් ගෙනාවේ නෑ. අර දුරින් ලයිට් එකක් පේනවනේ. S2ක් වගේ එළියක් පේනවා. අඩේ ඒක නැති වුණා. ඒ ලයිට් එකක් ආවනේ.
සද්දෙකුත් ඇහුණා. ආයෙ පේනවා. ෆක් නෝ. ඒක නැති වෙනවා ඔන්න එනවා. මිනිස්සෙද දන්නේ නැහැ. පොඩ්ඩක් ළඟට ගිහිල්ලා බැලුවා නම් ගයිස් මට අර පැත්තෙන් එලියක් පෙනුණා. ඒ සද්දෙත් ඇහෙනවා. මිනිස්සෙක්ද කියලා පොඩ්ඩක් ගිහිල්ලා බලන්නත් හිතෙනවා මට. කවුරු හරි මම මෙහෙ ටෝච් ගහන් යනවා දැකලා බය වෙලා ඇතුළට ආවත් දන්නේ නැහනේ. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු ගයිස්. කවුරු හරි ඔතන ඉන්නවද? මම මේ වීඩියෝ එකක් කරන්න ඇවිල්ලා ඉන්නේ. කවුරු හරි ඔතන ඉන්නවද? කිසිම රෙස්පොන්ස් එකක් නැහැනේ. සද්ද නම් ඇහුණා. මට හොඳටම සද්දෙත් ඇහුණා. මං හිතනවා මගේ මේ ඇස් දෙකට පෙනුනේ එළිය වගේ එක කැමරා එකටත් හොඳට කැප්චර් වෙලා ඇති කියලා. the fuck ඔයි. අත ගැහුවොත් මොකක් හරි මගුලක් නේ. ඔතන කවුරු හරි ඉන්නවද? මේ ටෝච් එක ගහන් යන වැඩේ හරියන්නේ නැහැ. සද්ද එනවා. ඔයස් එනවා. මම ටෝච් එක ඔෆ් කරගත්තා නම් හොඳයි. පොඩ්ඩක් ඉන්න මම නයිට් විෂන් එක ඔන් කරගන්නකම්. තව ටිකක් ආවා ගයිස්. කිසිම දෙයක් පේන්න නැහැනේ. ලයිට් එකක් හොඳටම පේනුණා මට ෂුවර්. දැන් පේනුණා මොකක්ම හරි. බෑක් කැම් එක දාලා තව චුට්ටක් මේ පැත්තේ බලමු මොකක්ද මේ මිනිස්සෙක්ද එළිය මේව කරන්න කියලා. පොඩි ඉන්නකෝ. UV ලයිට් එකේ බැටරි නම් තියෙනවා. බල්ලෝ පුරනවත් ඇහෙනවා. ආයෙ නිල් පාට එළිය තියෙනවා. ලයිට් එක නිමා ගන්නම් මම. What the fuck is that? ඒ මොකක්දනේ? එළියක් පේනවනේ. No. මෙහෙනුත් ඇහෙනවා. අතර වටෙන්ම සද්ද ඇහෙනවනේ. ගයිස් ලයිට් එක නිමුණා. මම UV ලයිට් එක ඔන් කරන් ඉන්නේ. පිටිපස්සෙන් පෙනුන ලයිට් එක නිමුණා. පිටිපස්සෙන් පෙනුන ලයිට් එක නිමිලා ගියා. කවුරු හරි ඔතන ඉන්නවද? කවුද ඔතන ඉන්නේ? රතු පාට එකක් පේනවා. ඒක එනවා. ෆක්. මොකද යන්නේ? ෆක්. ලයිට් එක ආම ගත්තා. ෆක්. අත තුවාලුණා. ෆක්. එනවා. කවුද ඔතන? I need to party like on it. Fuck. No. Fuck. එතන ගෙදරක් තියෙනව නේද?
ගෙදර කවුද? ගෙදර කවුද? මේ කවුරුත් නැද්ද? ෆක්. යන්නේ දොර කඩන්නේ. ලීයක් හිර කල්ලා විතරයි තිබිලා තියෙන්නේ. ලොක් එක කැඩිලා. කොහොමද යන්නේ මම? නිල් පාටට පේන්න තිබ්බ එළිය එකපාරටම නිවිලා ගියා. මිනිස්සෙක් කියලා හිතලා ළඟට ගියත් මං කරේ ලොකු වැරදි දෙයක් කියලා මට තේරුණා. මෙහෙම ඉද්දි එකපාරටම අර එළිය රතු පාට වෙන්න ගත්තා. අමුතුම සීතලක් මගේ ඇඟට දැනෙන්න ගත්තා. ඒ දේ මොකක් වුණත් හරියට ඒක මාව දැක්ක වගේ තමයි රතු පාට එළියක් ආවේ. මට මේක තර්ජනයක් කියලා හිතුණ නිසා පුළුවන් ඉක්මනින් දුවන්න ගත්තා. මං කොච්චර දිව්වත් ඒක මගේ පස්සෙන් පන්නන්න පටන් ගත්තා. අර අමුතු දේ මගේ පස්සෙන් පන්නන්න ගන්නවත් එක්ක මම දුවගෙනම ගියා. හිතාගන්න බැරි විදිහට කැලේ මැද්දේ ගෙදරක් තිබ්බා. මම දොරට තට්ටු කරත් කිසිම ප්‍රතිචාරයක් නැහැ. කරන්න තිබ්බ එකම දේ තමයි මේ දොර කඩාගෙන ඇතුළට යන එක. මට එක දෙයක් හිතුණා. අර මගේ පස්සෙන් ළඟට ආපු එළිය එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා. දොර කඩාගෙන අමාරුවෙන් හරි ඇතුළට ගියත් මම ඒ ගෙදර ඇතුලේ හිර වුණා. මට ഘോഷාකාරී ශබ්ද වටෙන්ම ඇහෙන්න ගත්තා. මට කරන්න තිබ්බේ හැංගිලා ඉන්න එක විතරයි. කිසිම සද්දයක් නොකර මෙතන හැංගිලා ඉද්දි මෙන්න මෙහෙම දෙයක් වුණා. අඩි සද්දයක් එනවා. අර සද්දය එනවා. අර සද්දය එනවා. ඊ මගුල මගේ පස්සෙන් ආවා. මට හොඳට ෂුවර්. නෑ එක පස්සෙන් ආවා. මං දැක්ක එනවා ළඟට පොට්ට. මම මෙතන ඇවිල්ලා හැංගුණා මේ මන් දන්නේ කොහෙද ඉන්නවත් කියලා. ඒ ගෙදර පිටිපස්සේ දොරට ලීයක් හිර කරලා විතරයි තිබ්බේ, තල්ලු කරා විතරයි. ඒක ඉක්මනින් කැඩිලා හිසික් වෙලා ආවා. එතනින් එහාට යන්න බෑ. මෙතන දොර ලොක් කරලා තියෙන. ගෙදරට තට්ටු කරා කවුරුත් නැහැ. මට වෙන අතෑරලා දාපු ගෙදරක්ද කොහෙද? ආයෙත් එනවා. මම හිතන්නේ මං එළියට යන්නේ එච්චර හොඳ දෙයක් නෙමෙයි. මේක ඇතුළේම හිටියොත් තමයි හොඳ. ෆක්. මොකෙද්ද කියලාවත් දන්නේ නැහැ. විනාඩි 15ක් විතර තිස්සේ කිසිම සද්දයක් ඇහුනේ නැත. කිසිම සද්දයක් ඇහුන්නේ
අර වැටිච්ච පාර මගේ අත සීරිලා තාම දානවා. මේ මිනිස්සෙක් දාවේ. එච්චර ඉක්මනට කොහොමදනේ මිනිස්සෙක් එක තැනක ඉඳලා තව තැනකට එන්නේ? ඒක ප්‍රශ්නයක්. මේ ගෙදර මිනිස්සුත් නැහැ ප්‍රශ්නේ කියන්නේ. මොකද කරන්නේ? මගේ අත දෙවුණා. පොල්ලක්වත් නෑනේ මොකද? තියෙන පාණ්ඩයක්. සත්‍ය ඇහෙන එක නැවතුණාන එක පාරටම. මෙච්චර වෙලා සත්‍ය හොඳටම ඇහුණා. ඒක ගියාවත්. මං එළියට යනවද නැත්ද? එළියට යනවද නැත්ද? මෙතන ඉන්නත් බෑ. වතුර තිබහයි. සද්ද වගේ කෑනවා. පොඩින් අපි කියලා බලමු. ටෝච් එක මම මේකට ගහගත්තා. සත්‍ය එනවා. මේ ලයිට් එකට නෑ. මේ මිනිස්සු කුප්පිලා හම්බවලින් දින්න. සත්‍යයක් කියවනනේ.
ඇතුළෙන් සද්දයක් ආවනේ. මගේ අත් හරිදනවා. මෙහෙත් කවුරුත් නෑ. අර කායන ළඟ තියෙන්නේ. සත්‍යයක් එනවා. මම ලයිට් එක ඔෆ් කරනවා. Fuck. Guys, සද්ද එනවා.